අද අරගෙන එන වීඩියෝ එක තමයි විවිධ හැඩයේ පළතුරු අයිස්ක්‍රීම් නිෂ්පාදනය කරලා කොහොමද අමතර ආදායමක් එහෙමත් නැත්නම් ආදායමක් ලැබෙන පුංචි ව්‍යාපාරයක් ආරම්භ කරන්න කියලා. ඉතින් ඔයාට මේ දකින්න තියෙන්නේ බලන්න මේවා අයිස්ක්‍රීම්. මේ තියෙන්නේ විවිධ පළතුරු හැඩයට නිර්මාණය කරපු අයිස්ක්‍රීම්. ඉතින් මේ වගේ දේවල් ආහාරයට ගන්න ගොඩාක් අය ආසයි. ඉතින් විවිධ රසයන් විවිධ වර්ණයන් මේ වගේ තියෙනවා. උදාහරණයක් විදිහට අපි ස්ට්‍රෝබෙරි ගෙඩියක් හැඩයට අයිස්ක්‍රීම් එකක් නිර්මාණය කරලා ඒකේ ඇතුලේ තියෙන්නේ ස්ට්‍රෝබෙරි රසයෙන් යුක්ත අයිස්ක්‍රීම් එකක් නම් අපිට කන්න ගොඩාක් ආස හිතෙනවා. බලන්න මේ තියෙන්නේ පීච් ගෙඩියේ හැඩයට නිර්මාණය කරගත්ත අච්චුවක්. මේ අච්චුවට වයිට් චොක්ලට් එකතු කරලා පීච් ගෙඩියේ කලර් එක මික්ස් කරලා ඒ වයිට් චොක්ලට් වලට මේ අච්චුවට දාලා චොක්ලට් තැවරුම ෆ්‍රීස් වෙන්න ෆ්‍රීසර් එකේ තියෙනවා. එහෙම ෆ්‍රීස් වුණාට පස්සේ මේ චොක්ලට් අච්චුවට පුරවනවා ඊළඟට අයිස්ක්‍රීම් ටික. ඊට පස්සේ නැවත ඒක ෆ්‍රීසර් එකේ තියලා ආපහු නැවත චොක්ලට් වලින් ආවරණය කරගන්නවා. ඊට පස්සේ නැවතත් ෆ්‍රීසර් එකේ තියලා හොඳින් තද වුණාට පස්සේ මෙන්න මේ අයිස්ක්‍රීම් එක අච්චුවෙන් ඉවත් කරගන්න. මෙතනදී ඔයාලට දකින්න තියෙන්නේ කෝටුවේ ගහපු පීච් ගෙඩියක් වගේ අයිස්ක්‍රීම් එකක්. ඉතින් මේක කිසිම ආධාරකයක් නැතුව එහෙමත් නැත්නම් මීට වඩා අලංකාර ආධාරකයක් එක්ක මේ වගේ විවිධ අච්චු පාවිච්චි කරලා විවිධාකාරයේ පළතුරු හැඩැති අයිස්ක්‍රීම් නිෂ්පාදනය කරන්න පුළුවන්. එතනදී පීච් ගෙඩිය, බනානා, ඒ වගේම ස්ට්‍රෝබෙරි, ඇපල් මේ වගේ ඕන එකක් පාවිච්චි කරන්න පුළුවන්. සමහර අවස්ථාවලදී වෙනත් අයිසිං වර්ග එහෙම නැත්නම් ප්ලාස්ටික් අච්චුත් මේ විදිහට යොදා ගන්න පුළුවන්. ඔබ මේකේ දකින්න අලිපේර ගෙඩියේදී අර කොළ පැහැති අච්චුව ප්ලාස්ටික් අච්චුවක් තමයි පාවිච්චි කරලා තියෙන්නේ. ඉතින් ඔයා නිර්මාණශීලී නම් ඉතා සාර්ථක ව්‍යාපාරයක් බිහි කරන්න පුළුවන්කම තියෙනවා.